නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සද්ධාවන්ත කාරුණික පින්නතුනි, අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා අභිධර්ම චන්ද්‍රිකාව පිළිබඳව පවතින ඒ ධර්ම සාකච්ඡාව සිද්ධ කරන්නට. විශේෂයෙන්ම අපි මේ වෙනකොට අභිධර්ම චන්ද්‍රිකාවේ පාඩම් 3ක් සාකච්ඡා කරන්නට යෙදුණා. පළවෙනි පාඩමේ සඳහන් වුණේ ද්විවිධ දේශනා පිළිබඳව, සම්මුති දේශනා සහ පරමාර්ථ දේශනා පිළිබඳව. දෙවෙනි පාඩමෙන් සඳහන් වුණා චතුර්විධ අභිධර්මාර්ථ පිළිබඳව, චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියන මේ සතර පරමාර්ථ ධර්මයන් පිළිබඳව සඳහන් කරන්නට යෙදුණා. තුන්වෙනි පාඩමෙන් සඳහන් වුණා චතුර්විධ චිත්ත පිළිබඳව. එනම් කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත්. හතරවෙනි පාඩමේ සාකච්ඡා කරන්නට යෙදුණා චාතුර් භූමක සිත්. එනම් කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන මේ සිත්වල කොටස් වශයෙන් බෙදීම, එවැගේම මේ එක එක සිත් කොටසකට අයත් සිත් ප්‍රමාණය, එවැගේම මේ විශේෂ වශයෙන් පවතින නම් මොනවද? වට්ට, විවට්ට, ලෞකික, ලෝකෝත්තර, එවැගේම පරිත්ත, මහග්ගත මේ ආදී වශයෙන් පවතින මේ විශේෂ නම් සඳහන් කරන්නට යෙදුණා. එවැගේම අද දවසේදී අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ හතරවෙනි පාඩම යටතේ තියෙන ප්‍රශ්න ටික තමයි සාකච්ඡා කරන්නට තියෙන්නේ. මේ හතරවෙනි පාඩම යටතේ ප්‍රශ්න කීයක් තියෙනවද? ප්‍රශ්න 6ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය තමයි චාතුර් භූමක ත්‍රි භූමක යනු කිම? ඒ එක් එක් කොටසෙහි ඇතුළත් සිත් කෙතෙක්ද? චාතුර් භූමික කියන්නේ, ත්‍රි භූමික කියන්නේ කුමක් නිසාද? ඒ වගේම මේ චාතුර් භූමික සිත්වල සිත් ප්‍රමාණය කීයද? ත්‍රි භූමික සිත්වල සිත් ප්‍රමාණය කීයද කියන මේ කාරණා පිළිබඳව පළවෙනි ප්‍රශ්නයේදී අසා සිටිනවා. එතකොට චාතුර් භූමික කියන්නේ කුමක් නිසාද? එනම් කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන මේ සිත් සතර කොටස එක් වූ කල තමයි චාතුර් භූමික සිත් කියන්නේ. එනම් මේ සතර ස්ථානයන්හි පවතින සිත් තමයි චාතුර් භූමික සිත් කියලා කියන්නේ. කාමාවචර සිත් කීයද? කාමාවචර සිත් 54යි. රූපාවචර සිත් 15යි. අරූපාවචර සිත් 12යි. ලෝකෝත්තර සිත් 8යි. සියලුම චාතුර් භූමික සිත් 89යි. ඒ වගේම ඊළඟට සඳහන් කරනවා ත්‍රි භූමික කියන්නේ කුමක් නිසාද? එනම් ත්‍රි භූමික කියනවා කාමාවචර, රූපාවචර, අරූපාවචර යන මේ සිත් තුන් කොටස එක් වූ කල ත්‍රි භූමික සිත් කියලා සඳහන් කරනවා. එතකොට මේ ත්‍රි භූමික සිත් කීයක් තියෙනවද? ත්‍රි භූමික සිත් 81යි. කාමාවචර සිත් 54ක්, රූපාවචර සිත් 15ක්, අරූපාවචර සිත් 12ක් එක් වූ කල සිත් 81ක් තියෙනවා ත්‍රි භූමික සිත්. එහෙනම් අපිට මෙන්න මේ විදිහට මේ ප්‍රශ්නයට පිළිතුරු සපයා ගන්නට පුළුවන්. දෙවෙනි ප්‍රශ්නය තමයි වට්ට, විවට්ට යනු කවරද? වට්ට කියන්නේ කුමක් නිසාද? විවට්ට කියන්නේ කුමක්ද කියන කාරණාව තමයි මෙතනදී අසා සිටින්නේ. වට්ට කියලා කියනවා භව චක්‍රයට කියන නමක්. සංසාර චක්‍රය නැත්නම් භව චක්‍රය දිගින් දිගටම පවත්වාගෙන යාම සඳහා, එවැගේම නැවත උපතක් කරා මෙහෙවීමට දායක වන සිත් වලට කියනවා වට්ට සිත් කියලා. එතකොට මේ වට්ට සිත් වලට තමයි ත්‍රි භූමික සිත් කියන්නේ, ලෞකික සිත් කියන්නේත් මේ වට්ට සිත් වලටමයි. එතකොට වට්ට සිත් කීයද? 81යි. කාමාවචර සිත් 54ක්, රූපාවචර සිත් 15ක්, අරූපාවචර සිත් 12ක් කියන මේ සිත් 81 වට්ට චිත්තය කියලා හඳුන්වනවා. නැත්නම් ලෞකික චිත් කියලා හඳුන්වනවා. නැත්නම් ත්‍රි භූමික සිත් කියලා හඳුන්වනවා. විවට්ට කියන්නේ කුමක්ද? එනම් සසරට විරුද්ධ දෙය නැත්නම් නිවන හඳුන්වනවා විවට්ට කියලා. භව චක්‍රයෙන් මිදීම හෙවත් නිර්වාණය පිණිස පවතින සිත් හඳුන්වන්නේ විවට්ට සිත් කියලා. එතකොට මේවටම කියනවා ලෝකෝත්තර සිත් කියලා. එතකොට ලෝකෝත්තර සිත් කීයද? 8යි. නැත්නම් විවට්ට සිත් 8යි. මාර්ග සිත් 4ත් ඵල සිත් 4ත් කියන
මේ සිත් 8 තමයි විවට්ට සිත් කියලා හඳුන්වන්නේ. සෝවාන් මාර්ගසිත, එවැගේම සකදාගාමි මාර්ගසිත, අනාගාමි මාර්ගසිත, අරහත් මාර්ගසිත කියන මාර්ගසිත 4ත් සෝවාන් ඵලසිත, සකදාගාමි ඵලසිත, අනාගාමි ඵලසිත සහ අරහත් ඵලසිත කියන ඵලසිත 4ත් එකතු වුණාට පස්සේ විවට්ට සිත් 8යි. නැත්නම් ලෝකෝත්තර සිත් 8යි. මේ විදිහට අපට දෙවෙනි ප්‍රශ්නයට පිළිතුරු සපයා ගන්නට පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නය අහනවා මහග්ගතයෝ කවරහුද? මහග්ගත සිත් කවරහුද? මහග්ගත සිත් කියන්නේ කුමකටද? එනම් රූපාවචර සිත් 15ටත් අරූපාවචර සිත් 12ටත් තමයි මහග්ගත සිත් කියන්නේ. එතකොට මහග්ගත සිත් සියල්ලම 27යි. කුමක් නිසාද මහග්ගත කියන්නේ? මහන්ත භාවං ගතන්ති මහග්ගතං. මහත් ස්වභාවයට ගියපු නිසා මහග්ගත කියනවා. මොකක් සමගද මේක සංසන්දනය කරන්නේ? එනම් කාමාවචර සිත් වලට වඩා මහත් ස්වභාවයකට උසස් ස්වභාවයකට පත් වුන නිසා මේ සිත් හඳුන්වනවා මහග්ගත සිත් කියලා. එතකොට මහග්ගත සිත් සියල්ල 27යි. රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12 වශයෙන්. හතරවෙනි ප්‍රශ්නය තමයි කාමාවචර සිත් 54 කොටස් වශයෙන් බෙදා පෙන්වනු. කාමාවචර සිත් 54 කොටස් වශයෙන් බෙදා පෙන්වන්න කියන එක තමයි හතරවෙනි ප්‍රශ්නය. කාමාවචර සිත් 54යි. එතකොට මේ 54 සිත් කොහොමද කොටස් වශයෙන් බෙදන්නේ? අපිට මේ හතරවෙනි පාඩමෙන් මේවා දීලායි තියෙන්නේ. අකුසල් සිත් 12යි, අකුසල් විපාක සිත් 7යි, කුසල සිත් 8යි, කුසල හේතුක විපාක සිත් 8යි, කුසල සහේතුක විපාක සිත් 8යි, අහේතුක ක්‍රියා සිත් 3යි, සහේතුක ක්‍රියා සිත් 8යි. එතකොට සියලුම කාමාවචර සිත් ප්‍රමාණය 54යි. එහෙනම් අපිට පුළුවන් මේ විදිහට කාමාවචර සිත් 54 කොටස් වශයෙන් බෙදා පෙන්වන්නට. පස්වෙනි ප්‍රශ්නය තමයි රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් කොටස් වශයෙන් බෙදුණු. එතකොට රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියන මේ සිත් ටික කොටස් වශයෙන් බෙදා පෙන්වන්නට කියලා මතක් කරනවා. රූපාවචර සිත් 15 කොහොමද කොටස් වශයෙන් බෙදන්නේ? සඳහන් කළා රූපාවචර කුසල සිත් 5යි, රූපාවචර විපාක සිත් 5යි, රූපාවචර ක්‍රියා සිත් 5යි. එතකොට සියලුම සිත් ප්‍රමාණය රූපාවචර සිත් 15යි. අරූපාවචර සිත් 12යි. කොටස් වශයෙන් බෙදුවට පස්සේ අරූපාවචර කුසල සිත් 4යි, අරූපාවචර විපාක සිත් 4යි, අරූපාවචර ක්‍රියා සිත් 4යි. එතකොට සියලුම සිත් ප්‍රමාණය 12යි. ලෝකෝත්තර සිත් 8 කොටස් වශයෙන් බෙදුවට පස්සේ මාර්ග සිත් 4යි, ඵල සිත් 4යි. සෝවාන් ආදී මාර්ග සිත් 4ත්, සෝවාන් ඵල ආදී සිත් 4ත් එක්ුණාට පස්සේ සිත් 8යි ලෝකෝත්තර සිත්. මේ විදිහට අපිට පස්වෙනි ප්‍රශ්නයට පිළිතුරු සපයා ගන්නට පුළුවන්. සයවෙනි ප්‍රශ්නයෙන් සඳහන් කරන්නේ අභිධර්ම දේශනාවෙහි ආරම්භය කෙසේද? එය සංග්‍රහ කළේ කවරෙක්ද? එතකොට අභිධර්ම දේශනාවේ ආරම්භය කොහොමද කියන කාරණාව තමයි පැහැදිලි කරන්නට තියෙන්නේ. අපි මේ කාරණාව පිළිබඳව විශේෂයෙන්ම පළවෙනි දේශනාවෙන් අපි පැහැදිලි කරන්නට යෙදුන මේ අභිධර්ම චන්ද්‍රිකාව පිළිබඳව පැවති පළවෙනි දේශනාවෙනුත් අපි අභිධර්මයේ කොහෙද දේශනා කළේ, කවුද දේශනා කළේ, කාටද දේශනා කළේ කියන කාරණා පැහැදිලි කරන්නට යෙදුන ආරම්භය පිළිබඳව. අද දවසේදී ටිකක් මතක් කරගත්තොත් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ගණ්ඩබ්බ රුක්ෂය මූලයේ සමීපයේදී තීර්ථකයන් දමනය කරලා තව්තිසා දිව්‍ය ලෝකයට වස් කාලය සඳහා වැඩම කරා. ඒ වැඩම කරේ වෙන කාරණාවක් නිසා නෙමෙයි, මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන කොට ඇති දසදහසක් සක්වලින් පැමුණුනා වූ දෙවියන්ට අභිධර්ම දේශනාව සිද්ධ කිරීම සඳහා. මේ අභිධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ මාස 3ක් පුරාවට සිද්ධ කරන්නට යෙදුණා තව්තිසා දිව්‍ය ලෝකයේදී. නමුත් සෑම දවසකම බුදුරජාණන් වහන්සේ දානය වැළඳීම සඳහා වැඩම කරනවා මනුෂ්‍ය ලෝකයට. මනුෂ්‍ය ලෝකයේ මේ අනවතප්ත විල් සමීපයට තමයි වැඩම කරන්නේ. එතනට උපස්ථානය සඳහා වැඩම කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ එදා දවසේදී සිදු කළ දේශනාවේ සාරාංශය කෙටියෙන් ණය ක්‍රම වශයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේට දේශනා කරනවා. කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාකතා ධම්මා ආදී වශයෙන්.
සාරිපුත්ත ස්වාමින් වහන්සේ මේ ණය ක්‍රම හොඳට ඉගෙනගෙන ඇවිල්ලා ධාරණය කරගෙන තමන් ගාව පැවිදුණා වූ ශිෂ්‍යයන් 500 දෙනාට උගන්වනවා. ඒ ක්‍රමයෙන් විස්තර වශයෙන් තමයි උගන්වන්නේ. එතකොට ඒ විස්තර වශයෙන් උගන්වන ක්‍රමයෙන් මේ විදියට ඉගන්වුවාට පස්සේ මේ සත්ත ප්‍රකරණය කියන එක හට ගන්නවා, ඇති වෙනවා. එදා ඉඳලා තමයි අද දක්වාම මේ සත්ත ප්‍රකරණය අභිධර්ම පිටකයේ මේ පැමිණෙන්නේ. එහෙනම් අපිට මේ විදියට මේ අභිධර්ම දේශනාවේ ආරම්භය පිළිබඳව අපිට සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම පසු කාලීනව විශේෂයෙන්ම පොළොන්නරු යුගයේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් බොහෝ කාලයකට පස්සේ මේ අභිධර්ම දේශනාව මුල් කරගෙන එහි සංග්‍රහයක් වශයෙන් අනුරුද්ධාචාර්ය පාදයන් වහන්සේ පොළොන්නරු යුගයේ වාසය කරපු අනුරුද්ධාචාර්ය පාදයන් වහන්සේ විසින් මේ අභිධර්මාර්ථ සංග්‍රහය සිද්ධ කරනවා. එහෙනම් මේ අභිධර්මාර්ථ සංග්‍රහය සිද්ධ කරන්නේ කවුද? අනුරුද්ධාචාර්ය පාදයන් වහන්සේ. එහෙනම් අපිට මෙන්න මේ විදියට මේ 6 වෙනි ප්‍රශ්නය පිළිබඳව කරුණු ඉදිරිපත් කර ගන්නට පුළුවන්. එහෙනම් මේ පින්වත් සියලු දෙනාම අද දවසේදී 4 වෙනි පාඩම යටතේ තියෙන ප්‍රශ්න 6 පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුණා. මේ ප්‍රශ්න නැවත ශ්‍රවණය කරන්න. ඒ වගේම නැවත මේ 4 වෙනි පාඩම කියවන්න, බලන්න, ශ්‍රවණය කරන්න. ඒ වගේම සෙසු පාඩමුත් ශ්‍රවණය කරන්න, බලන්න, කියවන්න. ඒ වගේම ඒ වගේ තියෙන සටහන් තමන්ගේ පොතක සටහන් කරගන්න. ඒ වගේම සටහන් කරමින් ඒවා මතක් කරගනිමින්, ධාරණය කරගනිමින් නැවත ඒවා විමසා බලන්න. එතකොට අපිට පුළුවන් මේ අභිධර්මයේ පිළිබඳව හොඳ විශේෂ අවබෝධයක්, තීරු නුවණක් ඇති කරගන්නට. ඒ තීරු නුවණ තුලින් අපිට පුළුවන් සංසාරයක් පවතින මේ රාග දේශ මොහ නැමැති මේ කෙලෙස් ධර්මයන් දුරු කරන්න. ඒ වගේම මිත්‍යා දෘෂ්ටික ධර්මයන් බැහැර කරන්නට අපට හැකියාවක් ලැබෙනවා. එහෙනම් සියලු දෙනාටම මිත්‍යා දෘෂ්ටීන් වලින් තොරව සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටන්නට මේ පින්වත් සියලු දෙනාටම මේ පින් හේතු වාසනා වේවා. මේ පින්වත් සියලු දෙනාටම මේ පින් බලයෙන් ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ වේවා. ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කරගෙන මේ පින්වත් සියලු දෙනාටම ඊතා ඉක්මනින්ම සසර දුක නිමා කරන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ අභිධර්ම දේශනාව මේ ගම්භීර අභිධර්මය ශ්‍රවණය කිරීමෙන්, කියවීමෙන්, විමසා බැලීමෙන් ඇති කරගත් පුණ්‍ය සම්භාරය විශේෂයෙන්ම සක්දේව රජතුමා ප්‍රධාන කොට ඇති සිළුම දිව්‍ය රාජ මණ්ඩලයට මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම අපට මේ දහම් කරුණු මැනවින් කියලා දුන්න සියලුම ගුරුතුමන් වහන්සේලාට මේ පින් හේතු වාසනා වේවා. සියලුම ගුරුතුමන් වහන්සේලා නිදුක් නිරෝගී භාවයට පත් වේවා. ඊතා ඉක්මනින්ම සංසාර ගමන නිමා කොට අමා මහ නිවන් සුවපත් කරගන්නට මේ පින් සියලුම උතුමන් වහන්සේලාට, ගුරුතුමන් වහන්සේලාට මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරන මේ පින්වත් සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා කියලා අපි මේ වෙලාවේදී ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු.